හොඳයි යාළුවනේ ඔන්න අදත් තවත් අලුත් රැකියා බැර්තු කිහිපයක් අරගෙන ආවා. අප subscribe කරන්න කියලා මතක් කරන. ඒ වගේ මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට අද රැකියා බැර්තු මොනවද කියලා බලන්න. අද මුලින්ම තියෙන්නේ බොඩි ෂොප් මැනේජර් කියන තනතුර සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා පේරාදෙණිය ප්‍රදේශයේ තමයි ආයතනයේ පිහිටා තියෙන. වයස අවුරුදු 40ට වඩා අඩු වෙන්න ඕන කියලා තියෙනවා. ඊට අමතරව අවුරුදු 5කවත් එක්ස්පීරියන්ස් එක අවශ්‍යයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංක දෙකක් තියෙනවා 073යි 112යි 930 073යි 697යි 304 මෙන්න මේ අංක දෙකට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්නවත් පේරාදෙණිය අවට කෙනෙක් නම්. මීළඟට Institute of Computer Engineering Technology කියන ආයතනයේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වයස සීමාව වයස අවුරුදු 22 සිට 34 අයට තමයි අයදුම් කරන්න පුළුවන් කියලා තියෙන්නේ. තව ඔයාලගේ සුසුකම් මොනවද කියලාත් සඳහන් කරලා තියෙනවා. ආයතන පිහිටා තියෙන්නේ පානදුර කියන ප්‍රදේශයේ. දුරකථන අංකය 071 272 272 මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. හෙද සේවයට කැමති ඔයාලට අයදුම් කරන්න පුළුවන් රැකියා අවස්ථාවක් ඊළඟට තියෙන්නේ. හෙද සහායක සහායිකාවන් අවශ්‍යයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වැටුප රුපියල් 70000කට වඩා ඔයාට ගන්න පුළුවන් කියලා තියෙනවා. ඊට අමතරව නිවාසික පහසුකම් නොමිලේ නිල ඇඳුම් දින 7ක පාඨමාලා ආදී දීමනා රැසක් ඔයාට ආයතනයේ විසින් ලබා දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාටත් මේකට අයදුම් කරන්න පුළුවන් දුරකථන අංක දෙකක් සඳහන් කරලා තියෙනවා 073යි 890යි 900 073යි 035යි 200 මෙන්න මේ අංක දෙකටම කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට අයදුම් කරන්න. මීළඟට සිටිලෑන්ඩ් කියන ආයතනයේ රැකියා අවස්ථා කිහිපයක්ම සඳහන් කරලා තියෙනවා. ඇසිස්ටන්ට් සේල්ස් මැනේජර්, සේල්ස් එක්සිකියුටිව්, ඩිජිටල් මාකටිං මැනේජර් හා එක්සිකියුටිව්, ග්‍රැෆික් ඩිසයිනින් එක්සිකියුටිව් හා ලීගල් ඔෆිසර් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. වයස අවුරුදු 21යි 55යි අතර අයට මේකට අයදුම් කරන්න පුළුවන් කියලා තමයි වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඔයාලටත් CV එකක් යොමු කරන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරලා තියෙනවා citylandscompany@gmail.com මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එකට වගේ CV එකක් යොමු කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. දිවයිනේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය උපදේශන, මනෝ උපදේශන හා මනෝ චිකිත්සන ආයතනයක් සඳහා රැකියා ලැබෙරතු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ආයතනය පිළිබඳ වැඩි විස්තරයක් සඳහන් කරලා නැහැ. දුරකථන අංකය තියෙනවා 071යි 52යි 75යි 026 මෙන්න මේ අංකයට කතා කරලා ඔයාලට පුළුවන් මේ රැකියාව පිළිබඳ වැඩි විස්තර දැනගන්න. ගෝනපල ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ පාවාහන නිෂ්පාදන ආයතනයක් සඳහා පිරිමි සේවකයන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. වැටුප රුපියල් 50000කට වඩා ඔයාට ගන්න පුළුවන්. ඊට අමතරව නවාතැන් පහසුකම් හා ආහාර ආයතනයේ විසින් ලබා දෙනවලු. පළපුරුද්ද අවශ්‍ය නැහැ කියලා තමයි වැඩිදුරට සඳහන් කරලා තියෙන්නේ. ඔයාටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලෝගේ WhatsApp අංකය තියෙනවා 076යි 34යි 27යි 253 මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. account executive හා client servicing සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කොළඹ ප්‍රදේශයේ අවට අයට තමයි මේකට අයදුම් කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊට අමතරව ඔයාලගේ බලන සුසුකම් මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. WhatsApp අංකය 073යි 95යි 26යි 94 මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් වැඩි විස්තර දැනගන්න මේ ආයතනය සම්බන්ධව. කටුනායක පිහිටි ස්ටාර් ගාමන්ට් ආයතනය සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. සාම්පල් මැෂින් ඔපරේටර් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. පුහුණු අයට රුපියල් 85000කට වඩා වැඩි වැටුපක් හා නුපුහුණු අයට රුපියල් 65000කට වඩා වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඊට අමතරව ප්‍රවාහන ආහාර නිල ඇඳුම් හා වෛද්‍ය පහසුකම් නොමිලේ ආයතනයේ විසින් සපයා දෙනවලු. දුරකථන අංකය 077යි 069යි
80යි 82. ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ඩිලිවරි ආයතනයක් සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. රාත්‍රී ගබඩා සහායක පිරිමි විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට වට වැඩ කරන්න තියෙන්නේ හවස 7 ඉඳන් පාන්දර 4 වෙනකම් කියලා තමයි තියෙන්නේ. දිනපතා වැටුප් රුපියල් 2000ක් හා OT වාට ගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඔයාටත් මේකට සම්බන්ධ වෙන්න දුරකථන අංකය තියෙනවා 078යි 444යි 50යි 60. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට අයදුම් කරන්න. ගොඩකවල පිහිටි තේජාන් බුක් ෂොප් ආයතනයේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කැෂියර් හා කම්පියුටර් ඔපරේටර් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. සුදුසුකම් විදියට ඔයා A level සමත් IT පිළිබඳ දැනුමක් තියෙනවා නම් මේකට අයදුම් කරන්න පුළුවන්. වයස සීමාව වයස අවුරුදු 20 සිට 35 දක්වා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංකය 071යි 074යි 32යි 32. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට අයදුම් කරන්න. ගොඩක වෙලාවට ඉන්න ඔයාට බුලත් සිංහල පාහියංගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සඳහා ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. දුරකථන අංක දෙකක් තියෙනවා 074යි 123යි 33යි 13 074යි 096යි 87යි 83. මෙන්න මේ අංක දෙකටම කතා කරලා ඔයාලට පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. මේ සඳහා උනන්දුවක් දක්වනවා නම් කෝල් සෙන්ටර් රැකියාව බැර්තු තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. සුදුසුකම් විදියට ඔයාට වයස අවුරුදු 18යි 35යි අතර වෙන්න ඕනේ. ඊට අමතරව හොඳ කතා කිරීමේ හැකියාවක් තියෙනවා නම් මේ රැකියාවට අයදුම් කරන්න පුළුවන්. ඊට අමතරව ආයතනයේ විසින් බේසික් සැලරි එකක් OT හා කමිෂන් ලබා දෙනවලු. ඊට අමතරව වැඩ කරන කාලය තුල ලන්ච් එක ඔයාට කම්පැනි විසින් ලබා දෙනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඔයාටත් අයදුම් කරන්න පුළුවන්. ආයතනය සම්බන්ධ කරගන්න දුරකථන අංකය තියෙනවා 077යි 048යි 26යි 64. හබරකඩ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 18ත් 55ත් අතර පිරිමි අයට මේකට අයදුම් කරන්න පුළුවන්. ඔයාගේ සේවා කාලය පැය 12ක්ලු 1850ක් තමයි ඔයාට ලැබෙන්නේ පැය 12 කාල සීමාවට. ඊට අමතරව OT කරන්න පුළුවන්ලු පැයකට රුපියල් 200ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ආහාර නවාතැන් සම්පූර්ණයෙන්ම නොමිලේ කියලා තියෙනවා. පැමිණි දිනම ඔයාට සේවයට සම්බන්ධ වෙන්න පුළුවන්. දුරකථන අංකය 0711යි 32යි 69යි 35 077යි 32යි 63යි 149. කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සඳහා ආරක්ෂක අංශයේ හිටපු අයට අයදුම් කරන්න පුළුවන් රැකියා අවස්ථාවක් තියෙනවා. දුරකථන අංකය 076යි 148යි 86යි 46. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් අයදුම් කරන්න පුළුවන් මේ රැකියාවට. මාළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රදර්ශනාගාරයක් සඳහා සේවකයන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ෂෝරූම් මැනේජර් හා සේල්ස් ඇසිස්ටන්ට් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. වයස අවුරුදු 30ත් 45ත් අතර නම් ඔයාටත් මේකට අයදුම් කරන්න පුළුවන්. දුරකථන අංකය 0712යි 210යි 963. හොඳයි එහෙනම් අදට ගිහින් එන්නම්. මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එන බලාපොරොත්තු වෙමින් අපිව subscribe කරන්න කියලා කියනවා. ඒ වගේම මේ වීඩියෝ ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.